ලෝකේ වටිනාම දේ මොකද්ද? රත්තරන්? මැණික්? එහෙමත් නැත්නම් අපි හැමදාම හඹා යන සල්ලිද? ඒ වටිනාම දේ මොකද්ද? ඔබ හැමදාම ඔබේ ළඟ තියාගෙන නමුත් ඇතැම් විට අමතක කරන ඒ අති වටිනා සම්පත මොකක්ද? අද අපි කතා කරන්නේ භෞතික වස්තුන් පස්සේ දුවන අපිට ජීවිතයේ සැබෑ සතුට සහ මිල කළ නොහැකි වටිනාකම කොතැනද තියෙන්නේ කියලා කියලා දෙන අපූරු කතාවක් ගැන. ඈත ගම්මානයක නුවණක්කාර වඩු කාර්මිකයෙක් ජීවත් වුණා. ඔහු ලීයෙන් අපූරු නිර්මාණ කළා. දිනක් තරුණයෙක් ඔහුගේ වැඩපළට ආවා. එහි වූ පණ ඇති කුරුල්ලෙකු වගේම පෙනුණු ලී කුරුල්ලෙක් දැකලා ඒ තරුණයාගේ හිත වශී වුණා. මේ ලී කුරුල්ල මට දෙන්න පුළුවන්ද? මම කැමති ඕනෑම මිලක් ගෙවන්නම්. තරුණයා බෑගේ ඇපත් වුණා. වයසක වඩු කාර්මිකයා සිනාසී මෙසේ කීවා. මේකට මුදල් වලින් මිලක් නියම කරන්න බැහැ. නමුත් ඔයාට මේක ගන්න ඕනෙම නම් මට පොඩි උදව්වක් කරන්න ඕනේ. ඔයා ගිහින් මේ ලෝකේ තියෙන වටිනාම දේ මට ගෙනත් දෙන්න. තරුණයා පුදුම වුණත් ඒ අභියෝගේ බාරගත්තා. ඔහු සිතුවා වටිනාම දේ කියන්නේ මැණික්කල් කියලා. ඔහු දුෂ්කර ගමනක් ගිහින් දිලිසෙන මැණික් ගලක් හොයාගෙන ඇවිත් බඩු කාර්මිකයට දුන්නා. මේක ලස්සනයි. ඒත් වටිනාම දේ නෙවෙයි. බඩු කාර්මිකයා කිව්වා. ඊළඟට තරුණයා හිතුවා ඒක දුර්ලභ මලක් වෙන්න ඇති කියලා. ඔහු කඳු මුදුන් තරණය කරලා කවුරුත් දැකලා නැති ලස්සනම මලක් කඩාගෙන ආවා. මේක සුවඳයි. ඒත් වටිනාම දේ නෙවෙයි. බඩු කාර්මිකයා නැවතත් කීවා. තරුණයා රත්තරන්, මුතු, සේද රෙදි වගේ ගොඩක් දේවල් ගෙනාවත් හැමදේම ප්‍රතික්ෂේප වුණා. අවසානයේ ඔහු හෙම්පත් වෙලා කිසිවක් නොමැතිව හිස් අතින් ගෙදර එන්න පිටත් වුණා. ඔහු ගෙදර එනකොට ඔහුගේ මව දොරකඩට වෙලා නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා. ඔහුව දැක්ක ගමන් ඇගේ මුහුණේ ඇඳුනේ පුදුමාකාර සතුටක්. ඇය දුවගෙන ඇවිත් ඔහු බදාගෙන පුතේ ඔයා එනකල් මම බයෙන් හිටියේ. ඔයා හොඳින් නේද? කියලා ඇහුවා. ඒ මොහොතේ තරුණයාගේ හිතට ලොකු දෙයක් වැටහුණා. ලෝකයේ සල්ලි වලට ගන්න බැරි කිසිම දෙයකට සම කරන්න බැරි වටිනාම දේ තියෙන්නේ තමන්ට ලැබෙන ආදරය සහ සෙනෙහස බව ඔහු තේරුම් ගත්තා. ඔහු නැවතත් වඩු කාර්මිකයාගේ ගෙදරට ගියා. මම ලෝකේ වටිනාම දේ සොයාගත්තා. තරුණයා කිව්වා. ඒක මැණිකක්වත් මලක්වත් නෙමෙයි. ඒක තමයි මගේ අම්මා මං වෙනුවෙන් දක්වන කිසිම මිලක් නියම කරන්න බැරි ආදරේ. වයසක වඩු කාර්මිකයා සතුටින් සිනාසුණා. ඔයා හරියටම හරි. ඔයා දැන් ජීවිතේ නියම වටිනාකම තේරුම් අරන් ඉවරයි. ඔහු අර ලස්සන ලී කුරුල්ලා තරුණයා අතට දීලා මෙහෙම කීවා. මේක තියාගන්න. මේක ඔයාගේ ගමනට තෑග්ගක්. තරුණයා ගෙදර ගියේ ලී කුරුල්ලෙක් විතරක් අතේ තියාගෙන නෙවෙයි. ජීවිතේ සැබෑ සතුට තියෙන්නේ අපි සොයාගෙන දුවන දේවල් වල නෙවෙයි. අපි ළඟ ඇත්තටම තියෙන දේවල් අගය කිරීමේ බව තේරුම් අරගෙන.